අයිබෝවන් ඔයාලව අපේ දොස්තර YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න යන්නේ පාඩම් කරන ළමයින්ට නිතරම එන ඔළුව කැක්කුමක් ගැන. ඒකට අපි කියන්නේ ටෙන්ෂන් හෙඩෙක් කියලා. ඔයාටත් මේ එන ඔළුව කැක්කුම ටෙන්ෂන් හෙඩෙක්ද කියලා අඳුරගන්න මේ වීඩියෝ එකකින් පුළුවන් වෙනවා. ඒ වගේම මම මේ කියන දේවල් කළාට පස්සේ ඔයාට ඒ ඔළුව කැක්කුමෙන් මිදෙන්න ලොකු සහනයක් ලබා ගන්නත් පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු මේ ටෙන්ෂන් හෙඩෙක් කියන්නේ මොකක්ද කියලා. ටෙන්ෂන් හෙඩෙක් කියන්නේ ඔයාලට තියෙන වැඩ ප්‍රමාණය අධික නිසා අපිට එන ස්ට්‍රෙස් එක හින්දා අපේ ඔළුවේ තියෙන මස් පිඩු තද වෙනකොට එන ඔළුව කැක්කුමක්. එතකොට මේක ලොකුවට භයානක බය වෙන්න ඕනි ඔළුව කැක්කුමක් නෙමෙයි. හැබැයි මේක හින්දා ඔයාලට වැඩ කරන්න තියෙන වෙලාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පාඩම් කරන්න තියෙන කැමැත්ත අඩු වෙන්න පවා පුළුවන්. එතකොට අපි බලමු මේ ඔළුව කැක්කුම සාමාන්‍යයෙන් ඉස්කෝලේ ළමයින්ට, පන්ති යන ළමයින්ට, එක්සෑම් කරන ළමයින්ට එන්නේ ඇයි කියලා. මේක එන්න හේතු තමයි අපි ගොඩ වෙලාවක් පොත්වල ඉන්නවා එක්සෑම් එකක් ලඟ වුණාම. නෝට්ස් දිහා ගොඩ වෙලාවක් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඔන්ලයින් ක්ලාසස් තියෙනවා දැන් අද කාලේ. එතකොට ස්ක්‍රීන් ටයිම් එක වැඩි. ඔන්ලයින් ක්ලාසස් තිබ්බත් නැතත් ළමයි ගොඩක් වෙලාවට ස්ක්‍රීන් එකත් එක්ක තමයි ස්ටඩීස් කරන්නේ. මේ වර්තමානයේදී ඒ වගේම තමයි එක්සෑම් එකක් ලඟ වුණාම නිදා ගන්නවත් අඩුයි. ඒ වගේම මේ එක්සෑම් එක පාස් වෙයිද ෆේල් වෙයිද කියන අර හැඟීම, මට මේ එක්සෑම් එක කොහොම හරි පාස් වෙන්න ඕනි කියන හැඟීම, අන්නේ ස්ට්‍රෙස් එකත් ළමයින්ගේ ඔළුවේ තියෙනවා එක්සෑම් එකක් ලඟ වුණාම. ෆෝන් එක දිගටම බලනවා. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් පාඩම් කරද්දී අපි වාඩි වෙලා ඉන්න ඉරියව්ව. ගොඩක් වෙලාවට අපි ටික වෙලාවක් පුටුවේ ඉඳලා ඉවර වෙලා බැරුණාම ගිහිල්ලා ඇඳේ නිදාගෙන පාඩම් කරනවා. එතකොට ඒ ඉරියව්ව හින්දාත් අපිට මේ ඔළුව කැක්කුම එන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද මේ ඔළුව කැක්කුම අඳුරගන්නේ කියලා. මේක මේ විදිහට ඔයාලට දැනෙන්න පුළුවන්. සමහර මේ ඔළුව වටින් වට රිදෙන්න ගන්නවා. දෙපැත්තම එකම විදිහට රිදෙනවා. ඒක එක පැත්තක විතරක් එන කැක්කුමක් නෙමෙයි, දෙපැත්තෙම එන කැක්කුමක්. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔළුව බරයි වගේ දැනෙන්නත් පුළුවන්. පාඩම් කරනකොට ඒ පාඩම් කරන එකත් එක්ක පාඩම් කරන්න අමාරු වෙනවා. ඒකට අපිට ඔළුව යොදන්න අමාරු වෙනවා. වමන යෑමක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අර මිග්‍රේන් කියලා එකක් තියෙනවානේ. ඒකත් මම තව වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මිග්‍රේන් වල තියෙන ලක්ෂණ නෙමෙයි මේකේ තියෙන්නේ, වෙනස් විදිහේ ලක්ෂණ තමයි තියෙන්නේ. එතකොට මේකට අපිට මොනවද කරන්න පුළුවන්? අපිටම කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අපි එක දිගට පාඩම් කරන්නේ නැතුව සාමාන්‍යයෙන් විනාඩි 50ක් පැයක් විතර වගේ පාඩම් කළාට පස්සේ අපිට පුළුවන් විනාඩි 10ක විතර බ්‍රේක් එකක් ගන්න. ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. අපි පාඩම් කරන එක වුණත් ඔළුවට ධාරණය කරගන්න එක ගොඩක් හොඳයි. අපිට පුළුවන් මේ විනාඩි 10 අපේ ගෙවත්තේ ලස්සන බලන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ ගෙදර සුරතලෙක් ඉන්නවා නම් ඒ සුරතලා හුරතල් කරන්න පුළුවන්. අර ඒ වගේ දැන් ඒ වෙලාවේ ස්ක්‍රීන් එකේ ඉන්න එපා. ඒ වෙලාවේ ස්ක්‍රීන් එකෙන් බැහැර වෙලා ඔයාගේ පොත්වලිනුත් බැහැර වෙලා ඔයාගේ මනස නිදහස් වෙන විදිහේ දෙයක්, නිස්කලංක වෙන විදිහේ දෙයක් කරන්න. උදාහරණයක් විදිහට තමයි මම කිව්වේ ඔයාලගේ ලස්සන ගෙවත්ත බලන්න, ඔයාගේ හුරතලෙක් ඉන්නවා නම් එයාව හුරතල් කරන්න, ඒ වගේ දේවල් කරන්න. ඒ වගේම තමයි පාඩම් කළ ටික වෙලාවක් ගියාම හොඳට හුස්ම ගන්න. ඒක ඔයා හිතලා හුස්ම ගන්න. මම හොඳට හුස්ම ගන්නවා, හුස්ම පහත දානවා, හුස්ම ගන්නවා, හුස්ම පහත දානවා. ඒ වගේ විනාඩි 5ක් විතර කරන්න. ඒ වගේම තමයි ඇඳට යන එක පුළුවන් තරම් අවම කරන්න. මොකද ඇඳට ගියාම අපි පාඩම් කරන ඉරියව්ව අපිට එච්චර හොඳ නැති වෙන්න පුළුවන්. පුටුවක් පාවිච්චි කරලා ඒ පුටුවේ නිවැරදි ඉරියව්වෙන් වාඩි වෙලා පාඩම් කරන්න. ඒ වගේම තමයි පාඩම් කරන වෙලාවට ෆෝන් එක පැත්තකින් තියන්න. පැත්තකින් තියන්න කියන්නේ පුළුවන් නම් ගොඩක් ඔයාලට පේන්නේ නැති තැනකින් තියෙන එකත් ගොඩක් හොඳයි. ස්ක්‍රීන් ටයිම් එක පුළුවන් තරම් අවම කරන එක මේ ඔළුව කැක්කුමට ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම එක්සෑම් තිබුණා කියලා ඔයාලා නිදා ගන්න වෙලාව ගොඩක් අඩු කරන්න එපා. මොකද ඒකෙන් ඔයාලට පාඩම් කරන වෙලාවට නිදිමත හැදලා සමහර වෙලාවට පොඩෝඩම නිින්ද යන්නත් පුළුවන්. ඒක නිසා එක දිගට පුළුවන් නම් අවම පැය 6ක්වත් නිදා ගන්න. ඒකෙන් ඔයාලට හොඳ කන්සන්ට්‍රේෂන් එකකින් පාඩම් කරන්න පුළුවන්කමත් හම්බ වෙනවා.
ඒ වගේම තමයි ඔයාලගේ ඔළුව කැක්කුම හැදෙන වෙලාවට ඔයාගේ ඔළුව, කම් පිටිපස්ස, එතකොට බෙල්ල පිටිපස්ස මේ මස්පිඩු මසාජ් කරන්න. එක්කෝ ගෙදර අම්මට හරි සහෝදරයෙක්ට හරි ඒ වගේ කාට හරි කියලා ඔයාට උදව් ගන්න පුළුවන් නම් එහෙම කරන්න. ඒ නැත්නම් තනියම උනත් ඔයාට ඒ දේ කරගන්න පුළුවන්. ඔළුව රිදෙන වෙලාවට ඔළුව, කම් පිටිපස්ස, බෙල්ල, මස්පිඩු මසාජ් කරන්න. ඒ වගේම ගොඩක් නිශ්ශබ්ද තැනක ටික වෙලාවක් ඉන්න. සද්ද වැඩි ඇහෙන්නේ නැති නිශ්ශබ්ද පුළුවන් නම් ඔයාගේ ගෙවත්ත පරිසරයට ගිහිල්ලා කුරුල්ලන්ගේ සද්ද අහන්න. අර ඒ වගේ ඔයාගේ මනස නිදහස් කරන තැනකට වෙලා ටිකක් වෙලා ඉන්න. ටිකක් ඇවිදින්න. පුටුවෙම වාඩි වෙලා ඉන්න එපා. නිතරම ගන්න එපා. ඒත් ඔයාලට දරා ගන්න බැරි විදිහට ඔළුව කැක්කුම තියෙනවා නම් ඔයාලට හිතෙනවා නම් ඒ කියන්නේ ඔයා මොකක් හරි ක්ලාස් එකක එහෙම ඉන්නවා නම් මේ මම කියන දේවල් කරන්න අමාරු තැනක ඉන්නවා නම් ඒ වෙලාවට පැනඩෝල් ගන්න. හැබැයි නිතරම පැනඩෝල් ගන්න එපා. මොකද එහෙම වේදනානාශක නිතර ගන්න එකනොත් ඔළුව කැක්කුමක් හැදෙනවා. එතකොට ඔයාලා මේකට ඩොක්ටර් ගාවට යන්න බය වෙන්න ඕනි තරම් ලොකු ඔළුව කැක්කුමක් නෙමෙයි කියලා මම කිව්වනේ කලින් භයානක එකක් නෙමෙයි කියලා. හැබැයි ඔයා ඩොක්ටර් ගාවට යන්න ඕනි වෙලාවල් තියෙනවා. ඒ තමයි එක පාරට දරා ගන්න බැරි ඔළුව කැක්කුමක් එනවනම් හරියට කවුරු හරි පොල්ලකින් යවුවා වගේ. ඒ වගේම තමයි ඔයාට වමන යනවා නම් ඔළුව කැක්කුමත් එක්ක කලාන්තේ වගේ එනවා නම් ඔළුව කැක්කුමත් එක්ක දවස් ගාණක් දිගටම ඔළුව කැක්කුම තියෙනවා නම් අඩුවක් වෙන්නේ නැතුව බෙහෙත් ඔයා ගත්තත් නැතත් ඔළුව කැක්කුම ඒ විදිහටම සමානව ඔයාට දරා ගන්න බැරුව තියෙනවා නම් උදේ පාන්දර ඔළුව කැක්කුම වැඩි නම් එතනින් ගියාම ඔයාට කිවිසුමක් යද්දී ඔළුව කැක්කුම වැඩි වෙනවා නම් ඔයා টয়ලට් ගිහිල්ලා තටබද්දී ඔළුව කැක්කුම වැඩි වෙනවා නම් අර අන්නේ වගේ දේවල් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනි. එතකොට අපි අද කතා කළා ටෙන්ෂන් හෙඩෙක් ගැනයි. ඒ ටෙන්ෂන් හෙඩෙක් එකෙන් කොහොමද අපි වළකින්නේ කියන එක ගැනයි. එහෙනම් මම ඔයාලට කියන්නේ එක්සෑම් පාස් වෙන්න ස්ට්‍රෙස් එක තියෙන එක නෝමල්. ඒක මටත් ඒ විදිහටම තිබුණා. හැබැයි ඔයාලගේ මේ ටෙන්ෂන් හෙඩෙක් එකත් එක්ක ඔයාලට good marks ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා මේ පියවරවල් අනුගමනය කරලා බලන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඔයාගේ යාළුවන්ටත් මේ ගැන දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම අලුත් වීඩියෝස් ඔයාලට ඉක්මනට ගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි.